මොකද්ද මේකේ අවුල? මේකේ අවුල තමයි එක තැනක කියනවා රජයෙන් බැඳුම් කරයක් විකුණුවොත් ඒක රුපියල් 100ට වඩා අඩුවෙන් වික්කොත් එහෙමනම් රජයට මේක පාඩුවක්. මම ගරු කතානායකතුමනි මගේ ආචාර උපාධියේ කොටසක් හැටියට මේ බොන්ඩ් සම්බන්ධයෙන් ෆයිනෑන්ස් පැත්ත ඉගෙනගෙන තියෙනවා. මම ඒක විශ්වවිද්‍යාලයේ උගන්වලා තියෙනවා. මම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ MBA එකේ ෆයිනෑන්ස් මේ ඉකොනොමික්ස් ඇන්ඩ් ඩයිනමික්ස් ඔෆ් ෆයිනෑන්ස් කියන පන්තිය මේක උගන්වලා තියෙනවා. ඊට අමතරව මම ප්‍රධාන බැංකුවක භාණ්ඩාගාරික නැත්තම් ට්‍රෙෂරර් කෙනෙක් හැටියට වැඩ කරලා තියෙනවා. ඒ නිසා මම බොන්ඩ් ට්‍රේඩ් ගැන හොඳටම දන්නවා. එතකොට අපේ තර්කය උනේ ඒ වෙලාවේ රුපියල් 100ට එහෙමත් නැත්නම් පා වැලියු එකට යම්කිසි බැඳුම් කරයක් විකුණන්න පුළුවන්ද බැරිද කියලා තීරණය වෙන්නේ ඒවකට වෙළඳ පොලේ තියෙන පොලියට අනුව. දැන් ගරු විපක්ෂ නායකතුමා අහනකොට 100ට 15ක් දෙන්න පුළුවන්ද බැරිද කියලා. ගරු අනිල් ජයන්ත ඇමතිතුමා කිව්වා ඒ වෙලාවේ තියෙන මාකට් එකට අනුව තමයි ඒ පොලිය තීරණය වෙන්නේ කියලා. එහෙම තමයි බොන්ඩ් එක ප්‍රයිස් වෙන්නේ. එතකොට තමන්ගේ අතේ තියෙනවා නම් අවුරුද්දකින් මැචුව වන 112ක බොන්ඩ් එකක් ආණ්ඩුව 112ක පොලියක් ගෙවුවොත් විතරයි ඒක රුපියල් 100ට විකුණන්න පුළුවන් වෙන්නේ. 110ක පොලියක් ගෙවුවොත් එහෙමනම් රුපියල් 100ට නෙවෙයි රුපියල් 98ට හෝ 94ට තමයි විකුණන්න වෙන්නේ. ඕක සරලයි. අපි කවදාවත් කිසිම දවසක හොරකම් කරලා නැහැ ගරු කතානායකතුමනි. මම අවුරුදු 15ක් මේ පාර්ලිමේන්තුවේ. අපි එහෙම කරන ජාතිය නෙවෙයි. අපේ දෙමව්පියෝ රජයේ සේවකයෝ අපිව උස්මහත් කරලා හදලා තියෙන්නේ හොරකම් කරන්න නම් නෙමෙයි. ඒක තමයි අදටත් අපිට මිනිස්සු ඡන්දෙ දෙන්නේ. ඒක තමයි මිනිස්සුන්ගේ ඇස් දෙක බලලා අපිට අදටත් කතා කරන්න පුළුවන් හැකියාවක් තියෙන්නේ. මම කියන්න අහපු නිසා. A few moments later. හර්ෂ මන්ත්‍රීතුමා සභාගත කරා ෆුට්නෝට් පිළිබඳ විස්තර වගේක්. මං කරුණාවෙන් ඉල්ලා සිටිනවා ඔබතුමාගෙන් ඒ වගේම ඔය කියන වැඩපිළිවෙලටම අදාළව එදා කෝප් කමිටුවේ අදාළ කමිටුවල සාකච්ඡා යනකොට අදාළ පර්පෙට්‍රේටර්ස්ලට චූදිතයන්ට සාකච්ඡා යන වෙලාවේ දුරකථනයෙන් සම්බන්ධ වෙමින් තොරතුරු හොවමාරු වෙච්ච බවට අපි විස්තර අහලා තියෙනවා. ඒ වගේම තමයි මෙන්ඩිස් අරක්කු සමාගමෙන් අපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කෙරීගෙන යන ඒ වැඩ කටයුතු වලට අනුව එළිදරව් වෙලා තියෙනවා. මෙන්ඩිස් සමාගමේ ගිණුමෙන් ඔය කියන ඔබතුමා සභාගත කරපු වාර්තාවට අනුකූල ඒ වැඩේට සම්බන්ධ වෙන් සුජීව සේනසිංහ, හර්ෂණ රාජකරුණා, දයාසිරි ජයසේකර, තව සේනානායක කියලා පුද්ගලයෙකුටත් මුදල් ගෙවලා තියෙන බව අපි කරුණාවෙන් ඉල්ලා සිටිනවා ඔබතුමාගෙන්. මීට අමතරව පිරිස ඉන්නවා මෙතන. අපි කරුණාවෙන් ඉල්ලා සිටිනවා ඔබතුමාගෙන් අන්නේ පිළිබඳ වාර්තාත් සභාගත කරන්න කියලා. මේ සිලෙක්ටිව් ඩිස්ටෝෂන් එක කරන්න එපා මන්ත්‍රීතුමනි. ඕගොල්ලන්ට වාසි සහගත වෙන විදිහට කතා කරන ඒ තොරතුරු සභාගත කරන්නයි ඕගොල්ලෝ එකතු වෙලා කණ්ඩායමක් විදියට හර්ෂසිරිල මන්ත්‍රීතුමා නියෝජනය කරේ ඒ පක්ෂය. ඒ කණ්ඩායම. ඒ නිසා පර්පචුවල් ට්‍රෙෂරිස් එකට අයිති ඇලෝසියස්ගේ තාත්තයි ඇලෝසියස්ගේ මෙන්ඩිස් කොම්පැනියෙන් දීපු ප්‍රයිවට් බැංකුවක එක account එකකින් විතරක් මන්ත්‍රීතුමා මිලියන 1098ක් දුන්න කට්ටියට. චෙක් 168ක්. විස්තර දන්න මට දෙන ඔබතුමා. ඔබතුමාට කෝල් ආවේ නැති උනාට ඔබතුමා විස්තරය හොඳටම දන්නවා කියලා තමයි මේ කියන්නේ. ඒ ටිකත් කියන්නේ කියලා පාර්ලිමේන්තුවට.